ජොබ් ඩැඩි අපි අද කතා කරන්න යන්නේ වැඩිය කවුරුත් කතා කරන්නේ නැති මාතෘකාවක් ගැන. ලෝකයෙන් වඳ වෙලා ගිය රැකියා. ලෝකයෙන් වඳ වෙලා ගිය සත්තු ගස් ගැන අහලා තිබුණට ඔයා අහලා තිබුණද ලෝකයෙන් වඳ වෙලා ගිය රැකියාවක් තියනවා කියලා? වැඩිය කවුරුත් කතා කරන්නේ නැති හින්දාම ජොබ් ඩැඩි අපි හිතුවා මේ ගැන පොඩ්ඩක් කතා කරන්න. මුලින්ම කතා කරන්න යන්නේ අයිස් කැපීම ගැන. මොකක්ද අයිස් කැපීම කියලා කියන්නේ? අයිස් කැපීම කිව්වම ඔයාගේ කනට හුරු නැති වුණත් මේ වෙලාවෙදිත් මේ ක්‍රියාව නම් ඔයාගේ ගෙදරත් සිද්ධ වෙනව වෙන්න පුළුවන්. අයිස් කැපීම කියන්නේ ආහාර කල් තබා ගන්න ඉස්සර ඉඳන් පාවිච්චි කරපු ක්‍රමයක්. ඒකෙදි වෙන්නේ මේ රැකියාවේ නිරත වෙන කට්ටිය අයිස් කුට්ටි කපාගෙන ඇවිල්ලා ගෙවල් වලට බෙදන එක. ඒ අයිස් කුට්ටි ලබා ගත්තට පස්සේ ඒගොල්ලන්ගේ ආහාර කල් තබා ගන්න එක තමයි ඉස්සර ක්‍රමය වුනේ. හැබැයි ශීතකරණය හොයාගත්තට පස්සේ ආහාර ගබඩා කරන්න අයිස් කුට්ටි තවදුරටත් ඕනේ වුණේ නැහැ. ඒ කියන්නේ 1914 දී මේ රැකියාව තවදුරටත් තියෙනවද නැද්ද කියලා අවිනිශ්චිතභාවයක් ඇති වුණා. ඔන්න ඔහොම ගිහිල්ලා 1930 40 දශකවල නිවෙස් වලට අයිස් කුට්ටි සැපේන රැකියාව සම්පූර්ණයෙන්ම නතර වෙලා ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ඉඳන් මේ අයිස් කැපීම කියන රැකියාව සිද්ධ වෙලා තියෙන්නේ අලංකාර කටයුතු සඳහා විතරයි කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. ඊළඟට අපි කතා කරන්න යන්නේ අවදි කරවීම ගැන. මොකක්ද අවදි කරවීම කියන්නේ? ඉස්සර කාලේ රැකියාවලට උදේට පිටත් වෙන කට්ටියව අවදි කරවන්න ඒ ගෙදර දොරට හරි ජනෙල් වලට හරි තට්ටු කරන කෙනෙක් ඉඳලා තියෙනවා. මේ කෙනා ඒ වීදියේ ඉන්න හැම කෙනෙක්වම උදේට ඇහැරවල තියෙනවා. ඒ අයට කියන්නේ නොකර් අපර්ස්ලා කියලා. ඉතින් මේ රැකියාව එලාම් එක හොයාගන්න කම්ම තිබිලා තියෙනවා. කොහොම වුණත් 1950 වගේ වෙද්දී මේ රැකියාවත් නැති වෙලා ගිහින් තියෙනවා. දැන් අපි යමු ඊළඟ රැකියාවට. ඒ තමයි ලෙක්ටර්. ලෙක්ටර් කියලා කියන්නේ ප්‍රකාශන. ඒ කියන්නේ පුවත්පත්, සංගරා, ලිපි වගේ දේවල් අනිත් අයට ඇහෙන්න කියවන රැකියාව. ඇමරිකාවේ මහා පරිමාණ කර්මාන්තශාලාවල මේ රැකියාව සුලභව දක්නට ලැබිලා තියෙනවා. කොහොම වුණත් 1931 දී ඇමරිකාවේ ෆ්ලොරිඩා වල සිදු වුණු වැඩවර්ජනයක් හින්දා මෙන්න මේ රැකියාව නැති වෙලා ගිහින් තියෙනවා. තවත් වඳ වෙලා ගියපු භයානක රැකියාවක් තමයි මෘතදේහ ගොඩ ගැනීම කියලා කියන්නේ. කලින් කිව්වා වගේ මේ රැකියාව ටිකක් භයානක රැකියාවක් හින්දා අනිත් රැකියාවලට සාපේක්ෂව වැඩි මුදලක් මේ රැකියාවට ලැබිලා තියෙනවා. ඉතින් මේ විදිහට මෘතදේහ ගොඩ අරන් තියන්නේ වෛද්‍ය සහ විද්‍යාඥ පරීක්ෂණ වලට. හැබැයි සමහර රටවල මේ මෘතදේහ ගොඩ ගන්න එක තහනම් වුණාට පස්සේ මේ රැකියාවත් ක්‍රමක්‍රමයෙන් වඳ වෙලා ගිහින් තියෙනවා. ඉතින් ජොබ් ඩැඩි අපි කිව්ව මේ රැකියාවලට අමතරව ඔයා දන්න තවත් වඳ වෙලා ගියපු රැකියා තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න.